රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ඉතා කාර්යක්ෂම ප්‍රවාහන සහ මහාමාර්ග පද්ධතියක් තිබිය යුතුයි. එයින් රටේ නිෂ්පාදන අංශයට වගේම අපනයන සහ ආනයන අංශවලට ලබා දෙන්නේ විශාල බලපෑමක්. අද දවසේ අපේ වැඩසටහන වෙන්වන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට ඍජු දායකත්වයක් ලබා දෙන අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිය වෙනුවෙන්. ඇත්තටම මේ අධිවේගී මාර්ග රටේ දියුණුවට උදව් වෙලාද? නැත්නම් ඒවා කාගේ හරි පුද්ගලික අරමුණු වෙනුවෙන් රටේ මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරලා හදලද? එකතු වන්න අපිත් එක්ක ඒ පිළිබඳව තොරතුරු පසුවිපරම් කරමින් ඔබගේ දැනුම යාවකාලික කරගන්න. අද වෙනද වගේම මයින්ඩ්ෆුල් ලංකා වැඩසටහන සමග එකතු වන ඔබට ඔබ දැනගෙන හිටපු තොරතුරු වලට ඔබෙන් ඔබ නොදැන සිටපු තවත් බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන්. ඒ සඳහා මේ වීඩියෝවේ අවසානයේ දක්වාම රැඳිලා ඉන්න. ඒ වගේම අපේ වැඩසටහන් වල ගුණාත්මක බව වැඩි කරන්න ඔබ අපිට ලබා දෙන ලයික් එක, කමෙන්ට් එක, අපිව සබ්ස්ක්‍රයිබ් කරන එක ඉතාම වැදගත්. ඒත් එක්කම අපේ වැඩසටහන් වෙනත් සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමති. අද වැඩසටහනේදී මේ වනකොට අපේ රටේ හදලා තියෙන අධිවේගී මාර්ග මොනවද කියන එක, අලුතෙන් හදන්න යෝජනා වෙලා තියෙන අධිවේගී මාර්ග මොනවද කියන එක, ඒවට අවශ්‍ය මුදල් ලැබුණේ සහ ලැබෙන්නේ කොහෙන්ද කියන එක, ඒ වගේ ආයෝජනය කොච්චර මුදලක්ද, ඒවා නිසා රටේ ආර්ථිකයට ලැබුණු ඍජු සහ වක්‍ර සුබවාදී සහ අසුබවාදී බලපෑම් මොනවද කියන එකත්, අපේ අනෙකුත් ආර්ථික මර්මස්ථාන කොතෙක් දුරට මේ අධිවේගී මාර්ග හරහා සම්බන්ධ වුණාද කියන එකත්, ඒ වගේම සංවර්ධිත රටවල අධිවේගී මාර්ග පද්ධතිය එක සංසන්දනය කරනකොට අපේ අධිවේගී මාර්ග පද්ධතියේ දියුණු වෙන්න ඕන දේවල් මොනවද කියන කාරණාත් අපි කතා කරනවා අද වැඩසටහන තුලින්. ලංකාවේ අධිවේගී මාර්ගය සැබෑවක් බවට පත්වන්නේ 2011 අවුරුද්දේ කොට්ටාව මාකුඹුරේ ඉඳලා ගාල්ල පින්නදුව දක්වා ඉදිකරලා විවෘත කරපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසත් එක්ක. හැබැයි ඒක ලංකාවේ මුලින්ම හදන්න පටන් ගත්ත අධිවේගී මාර්ගය නම් නෙමෙයි. ඒ වෙනකොටත් කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම පටන් අරගෙන අතරමැද නැවතිලා තිබ්බේ. කොහොම වුණත් නිල වශයෙන් ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය බවට පත්වන්නේ ඉදිකිරීම අවසන් වෙලා ජනතා අයිතියට පත්වෙච්ච දක්ෂිණ අධිවේගී මාර්ගය. 2003 අවුරුද්දේ ඉදිකිරීම ආරම්භ වෙලා එක් පසකට දෙවෙන මන්තිරු දෙක බැගින් සමන්විත කිලෝමීටර් 100ක් දිගින් යුක්ත වන මේ මාර්ගයේ පළවෙනි කොටස 2011 වසරේදී විවෘත වුණා. මේ මාර්ගයේ ඉදිකිරීමේදී අපේ රටේ ඉංජිනේරුවරු සහ කම්කරුවන් විශාල කැපකිරීමක් කරා. කොළඹ ඉඳලා ගාල්ල දක්වා ගමන් කිරීමේ කාලය පැය 4 ඉඳලා පැය 1.5ක් දක්වා අඩු කිරීමෙන් මෙම මාර්ගය දකුණු පළාතේ සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දුන්නා. මේ ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව එමත් නැත්නම් ADB මගින් ලබා දුන්න ඇමරිකානු ඩොලර් මිලියන 600ක ණය මුදලින්. ඒ වගේම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ දායකත්වය ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් 20%ක් පමණ වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිවීම දකුණු පළාත තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සමග ඍජුවම සම්බන්ධ වෙන ආකර්ශනීය ප්‍රදේශයන් වන ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශය, ගුණවටුන වෙරළ තීරයේ ආශ්‍රිත ප්‍රදේශය, වැලිගම වෙරළ තීරයේ වැනි ප්‍රදේශ කොළඹ හෝ කටුනායක සිට පැය 2කට වඩා ඉතා කෙටි කාලයක් තුළ ළඟාවීමට හැකියවීම නිසා ඒ සඳහා බලපාපු ප්‍රධාන එක් කාරණාවක්. ප්‍රධාන වශයෙන්ම කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ හෝටල් දක්වා සංචාරක කර්මාන්තයේ දියුණුවීමට එය බලපානු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස 2014 අවුරුද්දේ මාර්තු 15 වෙනිදා මාතර දක්වාත්, අවසාන කොටස 2020 අවුරුද්දේ පෙබරවාරි 23 වෙනිදා මත්තල දක්වාත් දීර්ඝ කෙරුණා. මෙම අධිවේගී මාර්ගය මත්තල දක්වා දීර්ඝ කිරීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක වන කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් වගේම ප්‍රධානම වරායන් වන කොළඹ සහ හම්බන්තොට වරායනුත්, ඒ වගේම කටුනායක, පියගම, පොග්ගල වැනි ආයෝජන ප්‍රවර්ධන කලාපත් එකිනෙකට සම්බන්ධ කරමින් ප්‍රවාහන සහ සැපයුම් දාම ක්‍රියාවලිය පුළුල් කිරීමට දායක වුණා. ඒ වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අමතරව පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම තවත් විශාල දායකත්වයක් ලබා දෙන්නට හේතු වුණා. ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ජනතා අයිතියට පැවරුණු දෙවැනි අධිවේගී මාර්ගය තමයි පෑලියගොඩ කටුනායක අධිවේගී මාර්ගය.
කිලෝමීටර් 25.8කින් දිගින් යුක්ත මේ මාර්ගය 2013 ඔක්තෝබර් 27 වෙනිදා තමයි ජනතාවට විවෘත වුණේ. විශේෂයෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පාවිච්චි කරන මගීන්ට වගේම පිට පළාත්වල ඉඳලා කොළඹ නගරයට එන වාහනවලට ජායල, හඳාන, වත්තල වගේ ප්‍රධාන නගරවල තිබෙන අධික වාහන තදබදය මග ඇරලා ඉතා ඉක්මනින්ම කොළඹ නගරයට එන්නට හැකියාව ලැබුණා. කාලයෙන් කාලයට විවිධාකාර දේශපාලන තීන්දුව තීරණවල බලපෑමට යටත් වෙලා අවසානයේදී 2013 අවුරුද්දේ තමයි ඒක යථාර්ථයක් බවට පත්වන්නේ. මේ මාර්ගය ඉදි කරලා තියෙන්නේ මීගමු කලපුවට සමාන්තරව මුතුරාජවැල ස්වභාවික පාරිසරික පද්ධතිය හරහා. ඒ නිසා මේ මාර්ගයේ ඉදිකිරීම කරනකොට විශාල පාරිසරික අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මුතුරාජවැල පරිසර පද්ධතියේ ජීවත් වෙන සත්තුන්ට අඩුම බලපෑමක් වෙන විදිහට තමයි අවසානයේ ඒ ඉදිකිරීම කරනු ලැබුවේ. මේ මාර්ගය හදන්න මූලික පියවර තිබ්බේ 1991 අවුරුද්දේ ජපානයේ මූල්‍ය දායකත්වයේ මත. නමුත් අවසාන වශයෙන් ඉදිකිරීම අවසන් කරපු අධීරයේදී ඉදිකිරීම පටන් ගත්තේ 2009 අවුරුද්දේදී. ඇමරිකානු ඩොලර් මිලියන 292ක ආයෝජනයක් වුණු මෙහි ඇමරිකානු ඩොලර් මිලියන 248.2ක්ම ලැබෙන්නේ චීනයේ එක්සිම් බැංකුවෙන්. ඉතිරි ඩොලර් මිලියන 45 ශ්‍රී ලංකා රජයෙන් ආයෝජනය කළා. තීන්දුව තීරණ ගැනීමේ ප්‍රමාදයන්, ඒ වගේම තීරණ ගැනීමේදී තිබුණු අඩුපාඩුකම් නිසා රුපියල් බිලියන 5.5කින් කරන්නට හැකිව තිබූ ව්‍යාපෘතිය අවසානයේ රුපියල් බිලියන 55ක් දක්වා වැඩි වී තිබුණා. මේ මාර්ගයේ ඉදිකිරීමේදී ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කළේ චීනයේ MCC සමාගම. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම කටුනායක අධිවේගී මාර්ගය ඉදි කරලා තිබෙන්නේ එක් දිශාවකට තිබෙන මන්තීරු දෙක බැගින් සම්පූර්ණ මන්තීරු 4ක් වෙන විදිහට. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගය සමග සංසන්දනය කරනකොට හදිසි අවස්ථාවකදී වාහනයක් නැවැත්වීම සඳහා අමතර ඉඩක් කටුනායක අධිවේගී මාර්ගයේදී දකින්නට පුළුවන්. එය අනතුරකදී වගේම වාහනයක් ආපදාවකට ලක්වුණු අවස්ථාවකදී ඉතාම වැදගත්. ශ්‍රී ලංකාවේ ඉදිවුණු තුන්වෙනි අධිවේගී මාර්ගය බවට පත්වන්නේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය. විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයත් කටුනායක අධිවේගී මාර්ගයත් එකිනෙක සම්බන්ධ කරමින් අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්න මාර්ගයක් විදිහට අපට මෙම පිටත වටරවුම් අධිවේගී මාර්ගය හඳුන්වන්නට පුළුවන්. සැලසුම් වලට අනුව කොට්ටාවේ සිට කෙරවල පිටිය දක්වා එක් පසකට තිබෙන මන්තීරු 3 බැගින් සම්පූර්ණ මන්තීරු 6කින් යුක්තව ඉදිකිරීම කටයුතු කිරීමට සැලසුම් කරලා තිබුණා. නමුත් අවසානයේදී ඒ ඉදිකිරීම සිද්ධ වෙන්නේ මන්තීරු 4කට පමණක් සීමා වෙමින්. මෙම මාර්ගයේ ඉදිකිරීම කටයුතු කොටස් 3කින් සම්පූර්ණ කරමින් තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයත් කටුනායක අධිවේගී මාර්ගයත් එකිනෙකට සම්බන්ධ කරන්නේ. පළමු අධියරේදී කොට්ටාවේ සිට කඩුවෙල දක්වාත්, දෙවන අධියරේදී කඩුවෙල සිට කඩවත දක්වාත්, තුන්වන අධියරේදී කඩවත සිට කෙරවල පිටිය දක්වාත් ඉදිකිරීම කටයුතු අවසන් කරමින් තමයි එහි කටයුතු අවසන් වන්නේ. මෙම මාර්ගයේ ඉදිකිරීම කටයුතු 2009 අවුරුද්දේදී වගේම 2014 අවුරුද්දේදී කොටස් වශයෙන් ආරම්භ කරනු අතර එහි පළමු කොටස 2014 දිත්, දෙවැනි කොටස 2019 දිත් විවෘත වුණා. මේ මාර්ගය සඳහා අවශ්‍ය මුදල් ආයෝජනය ලැබෙන්නේ චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගන්නා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ණය මුදලක් භාවිතා කරමින්. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වයේ වෙන්නේ ආයෝජනයෙන් 25%ක පමණ මුදලක්. මේ වන විට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම අවසන් වී ඇති ප්‍රධානම අධිවේගී මාර්ග 3ට අමතරව ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගය තමයි මධ්‍යම අධිවේගී මාර්ගය. මධ්‍යම අධිවේගී මාර්ගය ප්‍රධාන අධියර 4ක් යටතේ ඉදිකිරීමට නියමිතයි. එහි දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මේ වන විට ඉදිකිරීම අවසන් වෙලා ජනතා අයිතියට පත් කරලායි තියෙන්නේ. නමුත් කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටසත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන කොටසත්, එවැගේම කුරුණෑගල සිට මහනුවර ගලගෙදර දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම කටයුතු තවමත් අවසන් වී නැහැ. ඒ හේතුව නිසාම මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙන පුද්ගලයෙකුට තවමත් පැය 3ක පමණ කාලයක් මහමග වෙනුවෙන් ගෙවා දැමීමට සිදුවනවා. දේශපාලන පොරපිටිය තුල විවිධ අවස්ථාවලදී මාතෘකාවක් බවට පත්වෙමින්, ඒ වගේම ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙමින් ඉදිවන්නට තිබුණු මධ්‍යම අධිවේගී මාර්ගය අවසානයේදී ඉදිකිරීම කටයුතු ආරම්භ වන්නේ 2017 අවුරුද්දේ. මේ මාර්ගය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක මුදලක් ණයක් ලෙස ශ්‍රී ලංකා රජයෙන් ලබාගෙන තිබෙනවා. ඒට අමතරව මෙහි ආයෝජනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ දායකත්වය 30%ක් පමණ වෙනවා.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය යටතේ තවදුරටත් සැලසුම් වලට පමණක් සීමා වෙන අධිවේගී මාර්ග විදිහට උතුරු අධිවේගී මාර්ගයත් නැගෙනහිර අධිවේගී මාර්ගයත් ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගයත් හඳුන්වන්නට පුළුවන්. ඒවා අතරින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදු නොකරන බව පසුගියදා රජය මගින් තීරණය කරනු ලැබුවා. නමුත් අධිවේගී මාර්ග පද්ධතියේ අවශ්‍යතාවය නිසාම උතුරු අධිවේගී මාර්ගයත් ඒ වගේම නැගෙනහිර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුත් අනාගතයේදී ආරම්භ වීමට නියමිතයි. උතුරු අධිවේගී මාර්ගය මීට කලින් සැලසුම් කරලා තිබ්බේ කොළඹ සිට දඹුල්ල හරහා ඉදිකිරීමට. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට කුරුණෑගල හරහා මහනුවර දක්වා ඉදිකරනු නිසා උතුරු අධිවේගී මාර්ගයේ සැලසුම් යලිත් වරක් වෙනස් කරමින් දඹුල්ලේ සිට යාපනය දක්වා ඉදිකිරීමටයි සකස් කරලා තියෙන්නේ. 2014 අවුරුද්දේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නට සියලු කටයුතු සැලසුම් කරලා තිබුණත් වසර 10කට පසුවත් උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මේ වනතුරු හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම මේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වෙතයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැගෙනහිර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සැලසුම් වලින් ඔබට ක්‍රියාත්මක වීමට තවත් කාලයක් බලා ඉන්නට සිද්ධ වේවි. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල තිබෙන ප්‍රධානම අඩුපාඩුවක් තමයි මුදල් ගෙවීමේදී ඇති ගැටලු. කොළඹ කටුනායක මාර්ගයේදී එහි ගමන් කරන පාරිභෝගිකයන්ට ETC පහසුකම යටතේ මුදල් ගෙවීමේ හැකියාව තිබුණත් පිටත වටරවුම් මාර්ගයේදීත් දක්ෂිණ අධිවේගී මාර්ගයේදීත් එම පහසුකම ලැබෙන්නේ නැහැ. ඒ හේතුව නිසාම එහි ගමන් කරන පාරිභෝගිකයන්ට සෑම විටම අවශ්‍ය කරන මුදල් Taman සතුව තබාගෙන යාමට සිදුවනවා. නමුත් දියුණු රටවල අධිවේගී මාර්ග පද්ධතිය සමග සංසන්දනය කිරීමේදී ඒවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා ලබා දෙන මූලික පහසුකමක් විදිහට මෙම ETC යන්ත්‍ර හරහා සිදු කරන මුදල් ගෙවීමේ හැකියාව ඉතාම වැදගත්. ඒ හේතුව නිසාම මුදල් ගෙවන ස්ථානවල ඉතා කාර්යක්ෂම ආකාරයෙන් වාහන හැසිරවීමේ පහසුව ලැබෙනවා. මුදල් ගෙවීමේ ගැටලුවලට අමතරව අපේ රටේ අධිවේගී මාර්ගවල තිබෙන තවත් එක් ප්‍රධානම ගැටලුවක් තමයි මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරන පුද්ගලයන්ට ක්‍රියාදාවනය කිරීම සඳහා පවතින අඩු ආලෝක මට්ටම. මේ වන විට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී විදුලි පහන් වලින් ක්‍රියාත්මක වන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි. ඒ වගේම පිටත අධිවේගී මාර්ගයේත් දක්ෂිණ අධිවේගී මාර්ගයේදීත් විදුලි පහන් සවි කරලා තිබෙන්නේ සේවා ස්ථානයන්ගේ සහ අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලට ආසන්නයේ පමණයි. මේ හේතුව නිසාම රාත්‍රී කාලයේ ධාවනය වන වාහනවල අවශ්‍ය කරන විදුලි මට්ටම රියදුරන්ට බාධාවක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම වර්ෂාව සහිත කාලවලදී රාත්‍රියේ වාහනේ ධාවනය කරන විට ඉදිරිපසින් ගමන් කරන වාහනය සමග ආරක්ෂිත දුරක් පවත්වාගෙන ධාවනය කිරීමටත් පසුකර යන වාහන සමග ආරක්ෂිත දුරක් පවත්වාගෙන ධාවනය කිරීමත් ඉතාම අපහසුයි. අධිවේගී මාර්ගවලට ඇතුළු වන සතුන් නිසා සිදුවන අනතුරුත් අධිවේගී මාර්ගයේ ප්‍රමිතියට විශේෂයෙන් බලපාන කාරණාවක්. බල්ලන්, කුරුල්ලන් වැනි සතුන් වාහනවල ගැටීම නිසා සිදුවන අනතුරු අපට නිරන්තරයෙන් අධිවේගී මාර්ගවල දකින්නට පුළුවන්. වෙනත් රටවල සතුන්ගේ සහ වාහනවල ආරක්ෂාව වෙනුවෙන් ඉදිකරලා තිබෙන පාලම් වගේම අධිවේගී මාර්ග දෙපස ඉදිකරලා තිබෙන ආරක්ෂිත වැටවල් කිසිම බාහිර පුද්ගලයෙකුටත් සතුන්ටත් අධිවේගී මාර්ගවලට ඇතුළු වීමේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන සලකා බලන විට එහි පවතින හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් වර්ධනය කළ යුතුයි. එයට විශේෂයෙන්ම බලපාන්නේ යම් අනතුරක් සිද්ධ වුණොත් එම අනතුරට පත්වන පුද්ගලයන්ව කඩිනමින් රෝහල් කරා ගෙන යාමටත් අධිවේගී මාර්ගය හැකි ඉක්මනින්ම සාමාන්‍ය මෙහෙයුම් කටයුතු සඳහා නිදහස් කිරීම වෙනුවෙන්. පසුගිය කාලයේ සිද්ධ වෙච්ච අනතුරු අධ්‍යයනය කරලා බලනකොට පැහැදිලි වෙච්ච කාරණාවක් තමයි ගිනි අනතුරු වැනිද ඇතිවුණු අවස්ථාවල ඒ මැඩ පැවැත්වීම සඳහා ගතවන කාලය ප්‍රමාණවත් නොවුණු බව. ඒ වගේම දැනට කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකර ඇති CCTV පද්ධතිය වැනි නවීන මෙහෙයුම් පද්ධති අනිකුත් අධිවේගී මාර්ග කරාත් ව්‍යාප්ත කළ යුතුයි. ශ්‍රී ලංකාව පුරා කිලෝමීටර් 100 ගණනක අධිවේගී මාර්ග පද්ධතියක් තිබුණත් එහි ඇති අනිකුත් විභවයන් අපගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තවමත් ලබා ගන්නේ නැහැ. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය දෙපස සූර්ය පැනල සවි කරමින් විදුලි නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. තවමත් අපි ඒ ආයෝජනයක් ලෙස සිදු කර නැහැ. ඒ වගේම අධිවේගී මාර්ග පද්ධතියට ඍජුවම සම්බන්ධ වන ආකාරයට ආයෝජන ප්‍රවර්ධන කලාප සහ රථ වාහන අංගනත් ගබඩා පහසුකම් වැනි දෑ ඉදිකිරීමත් සමස්ත ආර්ථිකයේ ප්‍රගතිය වර්ධනය කිරීමට අවශ්‍ය වන කාරණාවන්.
කර්මාන්ත අංශයේ දියුණුවට අමතරව අධිවේගී මාර්ගවල ගමන් කරන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන ගිවන් හැරීමේ පහසුකම් විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇති ස්ථාන ඉදිවීමත් අධිවේගී මාර්ග භාවිතා කරන පුද්ගලයන්ට තවදුරටත් ආකර්ෂණය කර ගැනීමට වැදගත් වේවි. ඒ වගේම දැනට මාකුඹර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඇති ආකාරයට අනෙකුත් ප්‍රධාන නගරවලත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිවීම ඉතාමත් වැදගත්. මේ හේතුව නිසා පෞද්ගලික වාහන පාවිච්චිය වෙනුවට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරමින් මෙම අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රතිලාභ තවදුරටත් ජනතාව වෙත ලබා දෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාව අනාගතයේදී අධිවේගී මාර්ග ඉදිකිරීමේදී රටේ පරිසර පද්ධතියට අවම බලපෑමක් ඇතිවන ආකාරයට සුදුසු ඉඩම් තෝරා ගනිමින් ඉදිකිරීම් කටයුතු කළ යුතුයි. ඒ වගේම නූතන තාක්ෂණය පාවිච්චි කරමින් අවම ඉදිකිරීම් වියදමක් සහිතව ඉදිකිරීම් කටයුතු කිරීමත් ඉතාම වැදගත්. රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දායක වන ප්‍රධානම අංගයක් වන මාර්ග පද්ධතිය නියමාකාරයෙන් නඩත්තු කර ගැනීමත් ඒ වගේම කාලානුරූපව මතුවන අවශ්‍යතා අනුව ධාරිතාවය වැඩි කර ගැනීමත් ඉතාමත්ම වැදගත්. අපි මෙවැනිම තවත් අලුත් වැඩසටහනකින් හමුවෙමු. මේ Mindful ලංකා YouTube නාලිකාව. ස්තුතියි.